අරනායක සාමසරේ නාය ගියානේ 2016 දැන් නැවතත් 2025 නාය ගියා පෙරේදා. ඒ කියන්නේ අවුරුදු හරියටම 9කට පසු. දැන් තත්වය එම නාය ගියපු ප්‍රදේශයේ අනිත් බෑවුම කලින් නායකගේ එක්තරා එක බෑවුමක් දැන් මේ පාර නාය ගිහිල්ලා තියෙන අනිත් බෑවුම. මේ සාමසරේ විශේෂත්වය තමයි කලින් නාය ගියපු බෑවුම අයිති වෙන්නේ මාඔය. මාඔය නිම්නේ ඒ මාඔය හරහා තමයි ඒ ජලකඳ ගලාගෙන යන්නේ. දැන් මෙවර නාය ගිහිල්ලා තින්නේ සාමසරේ අනිත් කොටස. එහි ජලකඳ පිටත් වෙලා යන්නේ කැලණිගඟ හරහා. ඒ කියන්නේ මෙහි තියෙනවා ලැබුදන ඔය ගුරුගොඩ ඔය හරහා ගුරුගොඩ හොය කෙලින්ම වැටෙන්නේ කැලණිගඟට. ඉතින් මේ පාර කැලණිගඟේ වතුර වැඩි වීමට එක්තරා හේතුවක් තමයි මේක. මම දැක්කා ගොඩාක් මාධ්‍ය වලින් ප්‍රකාශ කරලා තිබුණා නුවරට වැහපුවාම එන වතුර පාරත් එක්ක තමයි මේ කැලණිගඟ පිටාර මට්ටමට පත් වුණේ කියලා. ඇත්තටම මේක නොදන්නා කාරණයක්. ඒ අය කැලණිගඟට වතුර එන්නේ මාඔය කීයටවත් ඒ වතුර කඳ එන්නේ නැහැ. ඒක කොච්චි කඩෙන් තමයි වැටෙන්නේ. ගුරුගොඩෝය රිකිලියල ඒ වගේ ප්‍රදේශ වලින් තමයි මේ සාමසරේ මෙහා පැත්තේ බෑවුම කොටස. ඒ වගේන් තමයි වතුර වැටෙන්නේ කැලණිගඟට. ඒකට කැලණිගඟට විශාල ජල කඳක් එකතු වීමට ඒක හේතුවක්. මාඔයට අනිත් බෑවුම ඒ කියන්නේ මේ එකම කන්දේ දෙපැත්තනේ. එතකොට ඒ කන්දේ දෙපැත්ත නිසා මේ විදිහට විශාල ජල කඳක් දෙපැත්තටම ගිහිල්ලා තියෙනවා. මාඔයේ ජල කඳ විශාල වශයෙන් ගිහිල්ලා තියෙන එක හේතුවක් ඒක. නොදන්නා කරුණක් ඔයාලා දැනුවත් කරේ මේ සබරගම කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක විශාල සෑහෙන උස කන්දක් මේක. ගල් පොත්ත තියෙන්නේ පස් කන්දි කඩාගෙන ගියපහම ගල් පොත්ත විතරයි ඉතුරු වෙලා දෙනවා. ඔයාලට පේනවා ඇති මේ රූප රාමු වල ඉතාමත් පැහැදිලිවම මේ වේලෙන් දැරලා තමයි අපි ගියේ. දැන් කළුගල මාර්ගය සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන කාපට් එකක් තිබුණ තැනක්වත් හොයාගන්න බැරි තත්ත්වයකටපත් වෙලා මේ පාර ඉතාමත් මෑතකදී හදලා තියෙන කාපට් එක ළඟදී දැන් මේ පාර සම්පූර්ණයෙන් කාපට් එකක්ම ගලවාගෙන ගිහිල්ලා තියෙනවා. එතන අක්කර සාමාන්‍යයෙන් 150කට වැඩි ප්‍රමාණයක් ණය ගිහිල්ලා තියෙනවා මේ කළුගල හරහා එරබුදු පිටිය පාර.